සන්ලයිට් කියන්නේ බං රෙදි හොදන සබන් කැටයන්නේ. අර සින්දුවකුත් ඒ කාලේ තිබ්බනේ සන්ලයිට් රෙදි හොදන සබන් කැටේ කියලා. මේ එහෙම තිබ්බනේ. හරි. මම දන්නවා ඕගොල්ලෝ හිතන එක. මේ කාලේ හැමේ ලෙඩ ටිකක් වැඩි. අයියේ. මේක දිහා බලලා හිතන්න. පළවෙනිම එක තමයි මේ කාලේ උෂ්ණත්වය වැඩි. ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න හිතකර උෂ්ණත්වයක් මේ දවස්වල තියෙනවා. ඒක එකක්. ප්‍රධානම එක නෙමේ පුතෝ මේ කාලේ තෙතමනය වැඩි. ඒ කොහොමද? ඇයි පරිසරයේ රස්නේ වැඩි හින්දා මිනිස්සුන්ට දාඩිය දානවත් වැඩි. තේරෙනව නේද? මිනිස්සුන්ට දාඩිය දානවත් වැඩි. ඒතර මිනිස්සුන්ගේ හැමේ තෙතමනය ගතිය ටිකක් තියෙනවා. මේ හින්දා ගොඩාක් වෙලාවට ෆංගස් වගේ ලෙඩ මොනවද ෆංගස් කියන්නේ? දිලීර ආසාදන හැදෙනවා වැඩි. දැන් ඔයාලට දිලීර ආසාදන කිව්වට තේරෙන්නේ නැහැ නේ. ඔයා දන්නේ අලුහම. ඊට පස්සේ දද. ඊට පස්සේ ඔය එක එක කසන ලෙඩ ප්‍රීති කසාන වගේ. අපි ලේසි වෙන්න ගමුකෝ අලුහම කියලා. මේ තියෙන්නේ අතක අලුහම වර්ධනය වෙලා. පැහැදිලිද? ඔය මේ පල්ලහ තියෙනවා මේ දිලීර වල පල්ලහ තියෙනවා මුල් වගේ කොටසක්. අපි ඒකට මයිසිලියම කියලා කියමු. හැබැයි ඕගලන්ට සිලබස් එක ඇතුලේ මේ වචන ඉගෙන ගන්න නැහැ. මොකද ඒ ඉඳ ඒක ඕනේ නැහැ. නිකන් දැනගන්න මෙහෙම මුලක් වගේ තියෙනවා. ඔය හරියට නිකන් හිතන්නකෝ අර ගහක තියෙන මුලක්. ඒ වගේ. ගහේ මුලෙන් කරන්නේ ගහ මොනව වෙන එකද? ස්ප්‍රෙඩ් වෙන එක, පැතිරෙන එකනේ. ඒ වගේ තමයි පුතෝ මේ මයිසිලියමෙන් ඒ දිලීරේ ඇතුළට ඇඟේ ඇතුළට සහ වටේට මොන වෙනවද? පැතිරෙනවා. තේරෙනව නේද කියන එක? හරි. දැන් ඔයාලට ડોක්ටර් මොන හරි ක්‍රීම් එකක් දෙනවා මේ දිලීර ආසාදනේ හොඳ වෙන්න ඔයාලට මොන හරි ක්‍රීම් එකක් දෙනවා. පැහැදිලිද? ඔයා ඒක ගෙදර ගෙනල්ලා මේකට උඩින් ඔහම ක්‍රීම් එක ගන්නවා. ඔහම ක්‍රීම් එක ගන්නවා. ඔයා ගන්නවා. හැබැයි හොඳ වෙන්නේ නැහැ. හොඳට ඔයා බුද්ධිමත් වෙතලා කියන්න දැන් මෙහෙම ක්‍රීම් එක ගෑවට ක්‍රීම් එක ඔහම ගෑවට වැඩක් තියනවද කියලා හොඳට බලන්න. වැඩක් නැහැ. හරියන්නේ නිකන් ඔයා හිතන්න ඕගලන්ගේ ගෙදර පැලයක් තියෙනවා. හරිද? ඕගලන්ගේ ගෙදර පැලයක් තියෙනවා. ඔයා ඔය පැලේ කඳ කොටස් කපලා දානවා. හැබැයි මුල එහෙම්මමයි මේ. මුල එහෙම්මමයි. එතකොට ආයෙ කාලයක් යනකොට ආයෙ මොනව වෙන්න පුළුවන්ද? ආයෙ මේ දිලීරේ ඔහොම උඩට එන්න පුළුවන්. ඔන්න ඔය. ඔහොම. දැන් මට කියන්නකෝ ඔයා බෙහෙත් කරන්න ඕනේ මෙතන උඩ කොටසටද දිලීරේ මෙතන යට කොටසටද? කිය. යට කොටසට. කොහොමද ඒක කරන්නේ? හරි මෙහෙමයි. ඔයාට ડોක්ටර් ක්‍රීම් එකක් දුන්නම ඔයා ඒක ගාන්න ඕනේ පුතෝ නිකන් උඩින් ඔහොම ගාලා වැඩක් නැහැ. ඔයා මේක ගාලා හොඳට ඔන්නෝම මෙන්න මෙහෙම තදින් මසාජ් කරන්න. ඔන්න ඔහොම. ඒ මසාජ් කරද්දී අර මුල් ටික මොනව වෙනවද? මේ තියෙන මයිසිලියම කියන මුල් ටික මොනව වෙනවද? ගැලවෙන්න බලනවා. සමහරක් වෙලාවට ගැලවෙනවා. තේරෙනව නේද? ඊළඟට පුතෝ අනිත් එක තමයි දැන් ඔහොම අඳින්න මං ආයේ. හරි ඔන්න ඔහොම අඳින්න. ඔන්න ඔහොමනේ. දවසට දෙපාරක්වත් අඩුම ගානේ මෙතන උණු වතුරෙන් හොඳට පිහිදන්න ඕන. එතකොට තමයි මේ මුල් මොනව වෙන්නේද? දුර්වල වෙලා මැරිලා යන්නේ. තේරෙනව නේද කියන එක? අනිත් එක තමයි ඔය දිලීර ලෙඩවලදී අපේ ගොඩක් අය කරන වැරද්දක් තමයි ක්‍රීම් එක ගාලා ડોක්ටර් දෙන ක්‍රීම් එක ගාලා හොඳ වුණාට පස්සේ එයා හිතනවා ලෙඩේ ඉවරයි කියලා. නෑ පුතෝ සමහරක් වෙලාවට ලෙඩේ හොඳ වෙලා තියෙන්නේ මේ උඩ ටිකෙන් විතරක් වෙන්න පුළුවන්. තේරෙනවද කියන එක? දිලීර කියන එක නවත්තන්න ඕනේ මේ යටින් ගම්මයි. තේරෙනවනේ? ඒ හින්දා දිලීර ලෙඩ හොඳ වෙච්ච පළියට ඔයා හිතන්න එපා ඒක ඇත්තටම 100%ක් හොඳ වුණා කියලා. සමහරක් වෙලාවට හැමේ යටට වෙන්න මුල් ටික තියෙන්න පුළුවන්. තේරෙනව නේද කියන එක? ඒ හින්දා දවාට දිලීර ලෙඩවලදී ડોක්ටර් කියනවා. හරිද? උණු වතුරෙන් තවන්න, ක්‍රීම් ගාන්න, ඒ වගේ දේවල් කියනවා. එතකොට ඔයාට ලෙඩේ හොඳ වුණාට පස්සේ ටික කාලයක් යනකම් සතියක් දෙකක්වත් යනකම් ඒ ડોක්ටර් දුන්න උපදෙස් ඒ විදිහටම පාවිච්චි කරන්න ඕනේ. ඔයාට බෙහෙත් දුන්නා නම් ඒ බෙහෙත් ටිකත් ඒ විදිහටම පාවිච්චි කරන්න කාලයක් යනකම්. මොකද මේ දිලීර කියන එක මුලින්ම මතු පිටින් තමයි හොඳ වෙලා වගේ පේන්නේ. හැබැයි පුතෝ හැමේ යටින් මේ දිලීර වල මුල් තිබ්බොත් ආයෙ මේ දිලීරේ උඩට එනවා. තේරෙනව නේද කියන එක? හරිනේ? ඊළඟට පුතෝ මේ දිලීර වල එක භයානක පැත්තක් තමයි මේ දිලීර වලින් හදනවා බීජාණු කියලා. පොඩි බිත්තර වගේ බිත්තර නෙමෙයි හොඳේ. බීජාණු කියලා ඇහැටත් පේන්නේ නැහැ. ඇහැටත් පේන්නේ නැති පොඩි බිත්තර වගේ දේවල් වගේ. මම අඳින්නම් මෙන්න මෙහෙම හදනවා. ඔන්න ඔහොම. විතරක් නෙමෙයි මේ බිත්තර ටික වටේට ස්ප්‍රෙඩ් වෙනවා. පැතිරෙනවා. දැන් ඔයා හිතන්න දැන් මොකද වෙන්නේ? එතකොට දෙයියනේ මේ ටික වටේට ස්ප්‍රෙඩ් වුණාම ඒ අවට තව මොනව වෙනවද?
තවත් මේ දිලීරේ වර්ධනය වෙනවා. බලන්නකො දිලීරේ වර්ධනය වෙන ක්‍රම කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එකක් තමයි මේ බීජාණු වලින් මම නම ලියන්නම් මේවට කියන්නේ බීජාණු. එකක් තමයි බීජාණු වලින් මේ දිලීරේ වර්ධනය වෙනවා. අනිත් එක මේ මයිසිලියම කියන මුල් වලින් දිලීරේ වර්ධනය වෙනවා. තේරෙනව නේද කියන එක? අර මේ දිලීර ලෙඩක් කියන්නේ හරිම කරදරකාරී ලෙඩක්. HIV AIDS කියන ලෙඩේවත් හරිද අනිත් කෙනා පාවිච්චි කරන ඇඳුම් ඒ කියන්නේ සාලු වගේ දේවල් වලින් පැතිරෙන්නේ නැහැ. හැබැයි පුතෝ දිලීර ලෙඩ එහෙම නැහැ. අපි හිතමු ඕගලන්ගේ ගෙදර දිලීර ලෙඩක් හැදිච්ච කෙනෙක් ඉන්නවා කියලා අලුවම වගේ. හරිද? එතකොට එයා පාවිච්චි කරන සාලුව තව කෙනෙක් පාවිච්චි කරොත් ඒ පාවිච්චි කරන කෙනාටත් මොකද්ද? දිලීර ලෙඩේ හැදෙන්න පුළුවන්. තේරෙනව නේද? අර ඇත්තටම මේ මට හිතන විදිහට නම් HIV AIDS වලටත් වඩා මේ දිලීර කියන්නේ හරිම මේ කරදරකාරී ලෙඩක්. පැහැදිලි හරි කරදරයක් මේක හැදුනම. හරි. හරි. ඔන්න මම ඔයා කාටුන් වල දකින්න වගේ අර ලස්සන හත්තක් ඇඳලා. හරිද? හතු කියලා කියන්නේ දිලීරයක්. පැහැදිලි දිලීර වල ප්‍රජනක අවයවය. දැන් හතු වලිනුත් මොනව හැදෙනවද? කොහොම බීජාණු හැදෙනවා. හැබැයි හතු වල මේ යටින් තමයි බීජාණු හැදෙන්නේ කොහොම. ඔන්න ඔහම රතු පෑනෙන් ඒක මාක් කරන්න. මෙන්න එහෙම. ඔන්න ඔහම බීජාණු වටේට පැතිරෙනවා. තේරෙනව නේද? ඒ වගේම හතු වලත් මේ විදිහට මුලක් තියෙනවා. ඔන්න ඔහම. ඔන්න ඔහම. ඔන්න ඔහම. වැඩේ තේරෙනව නේද කියන එක? හරි. එහෙනම් සරලව මතක තියාගන්න. හැමේ ලෙඩවලට එහෙම නැත්නම් මේ වගේ දිලීර ආසාදන වලට ප්‍රධානම හේතුව තමයි ඔයා ගෙදර පාවිච්චි කරන සබන් කැටේ. හරි. දැන් ඔන්න මම ඔයා මං කියද්දි හිතින් මවා ගන්න මේ සබන් කැටේ. හොඳේ? ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්නනවා 99.999ක් විස බීජ විනාශ කරනවා. විස බීජ සමග සටන් කර විනාශ කරනවා කියලා කියනවා. හරි. මෙහා ගන්නකො පුතෝ. ඔයාගේ හැමේ ලෙඩ රෝග ඇති කරන ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. ඔයාගේ හැමේ ලෙඩ රෝග එක්ක සටන් කරන ශුද්‍ර ජීවීන් ටිකක්. එහෙම නැත්නම් ඔයාගේ හැමේ නිරෝගී පැවැත්මට ඕන කරන ශුද්‍ර ජීවීන් ටිකකුත් ඉන්නවා. තේරෙනවද? ඔයා සාමාන්‍ය සබන් කැට ගන්න කෙනෙක් කියලා හිතන්නකෝ. හරි. සබන් කැටවල තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් අපි කියනවා කෝස්ටික් සෝඩා කියන එක. මේක හැමට ටිකක් සැර වැඩි. එතකොට ඔයා හැමට සබන් ඇප්ලයි කරනකොට හැමේ ඉන්න අර මං කියපු හොඳ ශුද්‍ර ජීවීනුත් විනාශ වෙනවා. හරි හිතකර ශුද්‍ර ජීවීනුත් විනාශ වෙනවා. අහිතකර ශුද්‍ර ජීවීනුත් විනාශ වෙනවා. තේරෙනව නේද කියන එක? හැබැයි ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් වල බොරුවට කියනවා බං විස බීජ වලින් 99.99ක් විනාශ වෙනවා කියලා. පොඩ්ඩක් ඉන්නකෝ. සබන් කැටේට පුළුවන්ද හොඳ ශුද්‍ර ජීවීන් සහ නරක ශුද්‍ර ජීවීන් වෙන් කරලා හඳුන ගන්න? සබන් කැටේට එහෙම බෑනේ. සබන් කැටෙන් කරන්නේ මොකද්ද? හැමේ ඉන්න හොඳ ශුද්‍ර ජීවීනුත් විනාශ කරනවා. නරක ශුද්‍ර ජීවීනුත් විනාශ කරනවා. හොඳ නරක කියලා කියන්නේ හිතකර ශුද්‍ර ජීවීන් සහ අහිතකර ශුද්‍ර ජීවීන්. දෙගොල්ලම විනාශ කරනවා. තේරෙනවද කියන එක? අන්න එතකොට තමයි ඔය හැමේලෙට ගොඩාක් හැදෙන්නේ. ඇත්තටම එතකොට හැමට ගන්න හොඳ මොනවාද? මේවයි පුතෝ. ඇත්තටම අපි ওই ගාන සබන් කැට ගන්න හොඳ නැහැ. තේරෙනවද කියන එක? හරි. සබන් හොඳම දේ තමයි එක්කෝ හොඳම දේ තමයි බොඩි වොෂ් එකක් වගේ පාවිච්චි කරන එක හොඳයි. පැහැදිලි නේද කියන එක? පුළුවන් නම් සබන් ගන්න නවත්තන්න ඔය සමහර ගෙවල් වල බම් මේ ගෙදර සබන් කැටේ වරනම සන්ලයිට් කැටෙක් ගන්නවා. ඈ සාමාන්‍ය හැමට ගන්න සබන් එක හොඳ නැත්තම් සන්ලයිට් එක කොහොමවත් හොඳ නැහැ. තේරෙනව නේද කියන එක? හරි. අනික ඔය මේ සන්ලයිට් කියන්නේ බං රෙදි හොදන සබන් කැටයන්නේ. අර සින්දුවකුත් ඒ කාලේ තිබ්බනේ සන්ලයිට් රෙදි හොදන සබන් කැටේ කියලා. මේ එහෙම තිබ්බනේ. හරි.